අංක 6 ස්ලැක්නි රැක් වෙරළ ක්‍රොයේෂියාව. රන් කේප් ලෙසද හැඳින්වෙන ස්ලැක්නි රැක් වෙරළ මධ්‍යධරණී මුහුදේ ඔබට නැරඹිය හැකි හොඳම වෙරළ තීරයන්ගෙන් එකක් වන අතර. පුදුමයකට කරුණක් නම් ඔබ යන සෑම අවස්ථාවකම එය සෑම විටම තරමක් වෙනස් වනු ඇත. එයට හේතුව බෝල් නගරයේ සිට බටහිරට සැතපුමක් පමණ දුරින් පිහිටි ගොඩබිම නිරන්තරයෙන් නැමත නැමත හැඩගස්වන ප්‍රබල සාගර ධාරාවලට යටත්වීමයි. භූමියෙන් වැඩි කොටසක් සුදුගල් කැටවලින් වැසී ඇති අතර එමගෙන් අඩි 2080ක් දිග වෙරළක් සාදයි. එමෙන්ම මෙහි මධ්‍යයේ රෝමානු විලක නටබුන් සඟවා ඇති පයින්ගස් සහිත වනාන්තරයක්ද ඇත. ඒ තවමත් ක්‍රියාත්මක වන පිහිනුම් තටාකයක්ද වේ. දකුණට යමුවන වෙරළේ ඈත කෙළවරේ වඩාත්ම වෙනස්කම් සිදුවේ. ඒවා සාමාන්‍යයෙන් නැගෙනහිර දිශාවට යොමුවන නමුත් ගිම්හානයේදී ඇතැම් සුළංවලදී සම්පූර්ණයෙන්ම බටහිර දෙසට මාරුවේ. සිසිල් සාගර ජලයෙන් වට වූ මෙම වෙරළ තීරය ක්‍රොයේෂියාවේ වඩා ජනප්‍රිය ස්ථානයක් වන අතර පරිසරයේ උෂ්ණත්වය ඉහළ යන විට විවේක ගැනීමට කදිම ස්ථානයකි.